Hello boys, ඔයාලා සෙට් එකේ ඉරුවායිට YouTube channel එකෙන් ඔයාලට අදම අරගෙන ආවේ පට්ටම වැදගත් වෙන පට්ටම වීඩියෝ එකක්. ඔයාලට headshot ගන්න ඕනේ නම් ගන්න ආසයි නම් pro කෙනෙක් වෙන්න ඕන, ගොඩම pro කෙනෙක් වෙන්න ඕන. ඔයාලට මේ tips පහ use කරන්න වෙනවා. use කරන්න කියන්නේ අපි මම අද කියන්නේ ඔයාලා game එකේ කරන වැරදි පහක්. වැරදි කියන්නේ ඔයාලා හදාගන්න ඕන ඒවා පහ. ඒ පහක් හදාගත්තොත් එහෙනම් ඔයාලට මේ game එක ලේසි game එකක්. කාඩේ ෂොට් එක ගන්න ලේසි. ප්‍රෝ කෙනෙක් අනිවාර්ය වෙනවා. ඔයත් ප්‍රෝ කෙනෙක් වෙනවා. ඒකට එහෙනම් අපි වයිලා වැඩි කතන්දර බා ඕනේ. අපි දැන් වීඩියෝ එකට මට ඔයාලගෙන් සබ් එකක් ඕනේ. channel එක සබ් කරලා like එකක් දාලා share කරලා comment එකක් දාලා මට සබ් එකක් දෙන්න. ඒතකොට මම මේ වගේ වැදගත් වෙන වීඩියෝ හැමදාම වගේ කියනවා. එහෙනම් වැඩි වයිලා නෑ කතන්දර නෑ. අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපි මොනවද ඔයාලට හදාගන්න තියෙන වැරදි පහ කියලා. ප්‍රෝ කෙනෙක් ෂොට් එකක් ගන්න සේරම කරගන්න ඕන. ඔයාලට වැදගත් වෙනවා අනිවාර්යෙන් ඒම් එක. ඔයාලට ඒම් එක හරියට නැත්නම් ඔයාලට කවදාවත් ෂොට් එකක් ගන්න බෑ. ප්‍රෝ කෙනෙක් වෙන්න ගියා ප්‍රෝ කෙනෙක් වෙනවා කියන්නේ ෂොට් එකක් ගන්නවා. ෂොට් එකක් ගන්න බෑ නම් ප්‍රෝ කෙනෙක් වෙන්න බෑ. ෂොට් එකක් ගන්න ඒම් එක ඔයාලා අනිවාර්යෙන්ම හදාගන්න ඕනේ. ඒම් එක ඔයාලට ඔක තියෙනවා සමහරව ගන්නවා ඒම් එක කොහොමවත් අඟට වෙන්නේ අපේම ඒම් එකෙන් තමයි එනමි අඟට එහෙම ගඟට යල්ලගන්නේ. එහෙම එම් තියෙනවා එක්ක ඇඟට ලොක් වෙන එම් එක තියෙනවා. ඔයාලා දන්නවා එම් ගාති. ඒ වගේම තමයි ඔහපල හදාගන්න ඕනේ අනිවාර්යෙන්ම එම් එක. දෙවෙනියට හදාගන්න ඕනේ එක තමයි ඔයාලා අනිවාර්යෙන්ම මූවමන්ට් ස්පීඩ් එක අනිවාර්යෙන් වෙනවා. ඕනේ වෙනවා හදාගන්න මූවමන්ට් ස්පීඩ් එක කියන්නේ ඔයාලා දාගලා තියෙන ඔයාලා කස්ටම් එකක් සාමාන්‍යයෙන් ගහද්දි සමහර එනම ඉන්නවා. ඔයාලට එම් එකට ගන්න ගාවට කොච්චර හොඳට එම් එක ගන්න පුළුවන් උට ගන්න බෑ. උට ගන්න බැරි මොකද ඌ මූවමන්ට් දානවා. ඔයාට උට ගන්න බෑ කියන්නේ උට කොහොමද උඹට ගන්න බෑ. උඹ මූවමන්ට් ස්පීඩ් එක හොඳට දානවා නම් ඒ කියන්නේ දෙකම එකයි. උඹ මූවමන්ට් එක දානවා නම් උට ගන්න බෑ. අනිවාර්යෙන් ඔයාලා හදාගන්න ඕනේ එකක් තමයි මූවමන්ට් ස්පීඩ් කියන්නේ. මූවමන්ට් ස්පීඩ් එක හදාගන්න කියන්නේ ප්‍රෝ කෙනෙක් වගේ තමයි. ඒම් එක මූවමන්ට් ස්පීඩ් කියන්නේ ඒ දෙකෙන් වැඩ ගන්න එක. ඒක හදාගත්ත කියන්නේ ඔයාලට ඒ වගේ තමයි තව තියෙනවා අපිට හදාගන්න. එහෙනම් අපි බලමු ඊළඟට මොකද හදාගන්න ඕනේ කියලා. තුන්වෙනියට හදාගන්න ඕනේ තමයි ඔයාලා ෆින්ගර්ස්. ඔයාලා ගහනවා 2 ෆින්ගර්ස් ගන්නවා 3 ෆින්ගර්ස් 4 ෆින්ගර්ස්. ඔයාලා එහෙම ගහන ෆින්ගර්ස් තියෙනවා. ඔයාලා ගොඩක්ම 2 ෆින්ගර්ස් ගන්න අය තමයි ඉන්නේ. ඔයාලට හොඳට ඇඟිලි ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අනිත් ඒවාට ඇඟිලි යූස් කරන්නේ නැතුව මේ වගේ දේවල් යූස් කරන්න. ඔයාලට කියන්නේ මම 2 ෆින්ගර්ස් ගන්නට ඔයාලට බැරි වෙනවා ටික කාලයක් පුරුදු වෙන්න වෙනවා. ඔයාලා 3 ෆින්ගර්ස් එකට පුරුදු වෙන්න. 2 ෆින්ගර්ස් ගන්න 3 ෆින්ගර්ස් 4 ෆින්ගර්ස් එහෙම පුරුදු වෙන්න. ගොඩක්ම 2 ෆින්ගර්ස් වලට වඩා අර ෆින්ගර්ස් වලින් ගහගෙන ලේසි ගන්න ලේසි මූවමන්ට් ගන්න නැහැ. හෙඩ්ෂොට් වදිනවා අනිවාර්යෙන් ඔයාලා ගහලා බලන්න. අවුරුදු 75ක වගේ නේ මම මේ කියන්නේ. එන්න 10ම ගමත් අපිට වැඩන්නේ අවුරුදු 75ක වගේ නේ කියන්නේ කරලා බලන්න. හතරවෙනි එක බෝල් ස්පීඩ්. ඔයාලට අනිවාර්යෙන් තියෙන්න ඕනේ බෝල් ස්පීඩ් පුරුදු වෙන්න නම් ඔයාලට යන්න වෙනවා කස්ටම් එකක් ගහද්දි බෝල් ස්පීඩ් ඒ කියන්නේ එනමියාගේ වෙන බුලට් එක ෂොට් එක අපිට බේරෙන්න ගොඩක්ම ඉඩ කඩ තියෙනවා. මේ එනමියාගේ ෂොට් එකෙන් බේරෙන්න බෝල් ස්පීඩ් තිබ්බනම් ඒ ෂොට් එක අනිවාර්යෙන් වැඩක් කරනවා. බෝල් ස්පීඩ් ඔයාලා හදාගන්න පුළුවන් ලොකුම එකක් තමයි බෝල් ස්පීඩ්. හොඳම එකක් බෝල් ස්පීඩ් කියන්නේ. අර තුනයි මේකයි හදාගත්ත කියන්නේ අනිවාර්යෙන් ඔයාලට ගහන්න අමාරු කරනවා. මොකද බෝල් ස්පීඩ් එක ඔයාගේ වැඩි මූවමන්ට් එක වගේ ගේම් එක සේරම දෙයකට ඔයාලට ගහන්න පට්ට අමාරු. එහෙනම් ඔයා ඒක අනිවාර්යෙන් හදාගන්න. අපි බලමු එහෙනම් මොකද්ද 7 වෙනියට හදන්න තියෙන්නේ කියලා. 5 වෙනි කියන්නේ කස්ටම් හඩ් එක. ඔයාලා කස්ටම් හඩ් එක තියෙන්න ඕනේ. බල්ලෝ කාලා වගේ කස්ටම් හඩ් එක නැතුව කස්ටම් හඩ් එක පිළිවෙලට ඔයා ගහන ෆින්ගර්ස් එක ගන්නවා 2 ෆින්ගර්ස් ඒ ගහන ෆින්ගර්ස් එක හරියට ඔයාලට ලස්සනට පිළිවෙලට කස්ටම් හඩ් එක ලියාගන්නවා. පිළිවෙලට කියන්නේ කෙරෝනේ තියෙන. එහෙම කියන්නේ ඔයාලා කස්ටම් හඩ් එක ලියාගන්න ඕනේ. ඔයාට ඇඟිල්ලට පුරුදු විදිය ඔයාලට වදින විදිය. එහෙම ඔයා පිළිවෙලට කස්ටම් හඩ් එක තියාගෙන යන්න. එතකොට ඔයාට බැරි වුණොත් ඔයා මම කියනවාට කස්ටම් හඩ් එක ලස්සනට හොඳට ඔයාට පුළුවන් විදිහට හදලා බලන්න. එහෙම පුරුදු වෙන්න ටික දවසක් ඔයාට අනිවාර්යෙන්ම වදිනවා. ඔයාලා මම කිව්ව එකේ ඉඳන් 5 වෙනි කියන්නේ මම ඔය කියපු ඒවා පහම යූස් කරලා බලන්න. ඔයා බොත් කෙනෙක් වගේ නම් මේ දවස් ටික ප්ලේ කරේ. ඔයාට අනිවාර්යෙන් ප්‍රෝ කෙනෙක් වෙනවා මේ ටික යූස් කරොත්. ඒම් එක බෝල් ස්පීඩ් මූවමන්ට් ස්පීඩ් ෆින්ගර්ස් කස්ටම් හඩ් ඔය පහ ඔයා හොඳට පුරුදු වෙන්න. මං කිව්ව ආකාරයට ඔයාලා පුරුදු වෙන්න. ඔයාලා ටික පිළිවෙලට හදාගන්න. ඔයා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ කස්ටම් ගහන්න ඒ ටික හදාගෙන ඔයාලා
ප්‍රෝ කෙනෙක් වගේ ප්ලේ කරන්න ඔයාලා බොට් විදියට ප්ලේ කරපු කාලේ ඉවරයි. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ අපි හැමදාම කියන ඔයාලා මට සබ් කරලා channel එක support එකක් දෙන්න like කරන්න comment කරන්න share කරන්න. එහෙනම් කොල්ලෝ අපි ආයෙත් දවසක හම්බෙමු මේ වගේ අලුත්ම වැදගත් වෙන වීඩියෝ එකකින්. bye bye.